සෝමාලියාවට පාන් කෑල්ලක් වැටුණා වගේ කියලා කතාවක් අපි අහලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්යකට තමයි අද අපේ රටේ විපක්ෂය කියලා කියාගන්න අයත් පත් වෙලා තියෙන. හේතුව තමයි දැන් තියෙන මේ ආණ්ඩුවට වංචා කළා, දූෂණ කළා කියලා චෝදනා කරන්න බැරි නිසා එයාලා බලාගෙන ඉන්නේ ආණ්ඩුව පැත්තෙන් වෙන වචනයක හරි අඩුපාඩුවක් හොයාගන්න. ඒ නිසා පහුගිය කාලෙත් අහන්න ලැබුණේ බොත්තම හරියට දාලා නැහැ, ඇඳුම හරිය නැහැ, සපත්තුවේ අඩිය උසයි වගේ විවේචන විතරයි. ඉතින් එයාලා දැන් අල්ලගෙන ඉන්නවා ඊයේ ජනාධිපතිගේ කතාවේදී කියවුණ හුණ්ඩුව කියන වචනේ. ඇත්තට මේ කතාව අහපු කෙනෙක් උපමා උපමේය ගැන තමන්ගේ භාෂාව ගැන පොඩි හරි අවබෝධයක් තියෙනවා නම් තේරෙනවා මොකක්ද මේ වෙලාවේ අනුර කිව්වේ කියලා. ඇත්තටම හුණ්ඩු කියන එකෙන් මේ වෙලාවේ අදහස් කළේ දශක ගාණක් පාලනය කරපු අය ආර්ථිකව බංකොලොත් කළා අපේ රට හුණ්ඩුවක් කරපු එක ගැන. දැන් මේ ජනාධිපතිතුමා රට හුණ්ඩුවක් කළා කියලා බොරුවට කෑ ගහන දයාසිරි ජයසේකරලා සජිත් ප්‍රේමදාසලා රාජපක්ෂලගෙන් මම අහන්න කැමතියි රටේ මිනිස්සුන්ට කන්න නැතුව තෙල් නැතුව ගෑස් නැතුව පාරවල් ගානේ මැරිලා වැටෙද්දි ලංකාවේ ආර්ථික අර්බුදය දැකලා පිටරට ඉස්කෝලවල ළමයි පවා කැටවලට සල්ලි එකතු කරලා ලංකාවට පරිත්‍යාග කරන තත්ත්වයට පත් කරපු කාලේ මේ දැන් ඔයාලට අපේ රට ගැන තියෙන කැක්කුම තිබුණේ නැත්තේ ඇයි කියලා. ඔයාලට මතක ඇති ඉන්දියාවේ යාචකයෙක් පවා ලංකාවට මුදල් පරිත්‍යාගයක් කළා ඒ කාලේ. අපේ රටේ මිනිස්සුන්ගේ හිතවල හදපු ඒ පෝලිම් මානසිකත්වය නිසාම තමයි අද ලෝකේ කොහේ හරි යුද්ධයක් ඇති වුණත් අපේ මිනිස්සු තෙල් ගන්න පෝලිම් හැදෙන්නේ. ඒ වගේම එදා තෙල් පෝලිම් හැදුනේ අපේ රටේ තෙල් මිලට ගන්න ඩොලර් නැති නිසා මිසක් මේ වගේ යුද්ධ නිසා නෙමෙයි. රටේ මහා භණ්ඩාගාරය හිස් කරලා ඩොලර් සංචිත ටික හොරා කාලා රටේ සම්පත් ටික විකුණලා ලෝකෙටම ණය වෙච්ච රටක් විදිහට ලේබල් කරලා බංකොලොත් තත්ත්වයට පත් කරපු මේ කලින් බලේ ඉඳපු අය අද විපක්ෂයේ ඉඳගෙන දැන් ලංකාවේ අභිමානය ගැන කතා කරනවා. අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ආර්ථික විග්‍රහයක් කරන ගමන් කිව්වා ඔබලා මේ රට කෑවා ආසියාවේ ළමා මන්ද පෝෂණයෙන් අපේ රට 6 වෙනි තැනට පත් කළා. ලෝකේ දූෂිතම රටවල් අතරින් උඩටම ගෙනාවා. බංකොලොත් රාජ්‍යයක් විදිහට ලෝකෙම හැඳින්වුවා. සාපේක්ෂ දරිද්‍රතාවය 70%කට වඩා වැඩි කළා. මේ ඔක්කොම කරලා අන්තිමට අපිට ඉතිරි කලේ හුණ්ඩුවක් වගේ රටක් තමයි කියලා. ඒ කතාවේ විශේෂම කාරණේ තමයි 1968 හදපු තෙල් සංස්ථාවේ 1979න් පස්සේ පිරිපහදුදාරිතාව වර්ධනය කරන්න කිසිම ප්‍රොජෙක්ට් එකක් කරලා නැහැ කිව්ව කතාව. ඉතින් එහෙම පාලකයෝක තමයි අද මේ වචනයක් අල්ලගෙන ලංකාවේ අභිමානය ගැන කතා කරන්නේ. ඒ වගේම අපේ අභිමානවත් රටට හුණ්ඩුවක් කිව්වා කියලා මේ අභිමානය ගැන කතා කරන දයාසිරිලා අහිංසක මිනිසුන්ට ගන්න තිබුණ ජනාධිපති අරමුදලුණුත් සල්ලි අරගෙන තිබුණ විදිය ඔයාලා දකින්න නැති. අපේ රට සම්පත් අතින් මොනතරම් පොහොසත් රටක් වුණත් ඇත්තටම අනුර ප්‍රමුඛ ආණ්ඩුවට මේ රට ගද්දි ආර්ථික අතින් බංකොලොත් හුණ්ඩුවක් වගේ රටක් තමයි ඉතිරි කරලා තිබුණේ. ඒත් දැන් 2025 අවසාන වෙද්දී රටේ සමස්ත ණය බාර ඩොලර් මිලියන 2850කින් අඩු කරගන්න රජය සමත් වෙලා තියෙනවා. ඒ නිසා මේ වචන අල්ලගෙන ආණ්ඩුවක් වටන්න බෑ කියලා විපක්ෂය තේරුම් ගන්න ඕන. ඉතින් ජනාධිපති ඊයේ පාර්ලිමේන්තුවේ ඉදි කරපු කතාව පුරාමත් කිව්වේ මේ හුණ්ඩුව වගේ රට ඇත්තටම ලෝකයේ ඉදිරියේ අභිමානවත් රටක් කරන වැඩපිළිවෙල ගැන.